දැන් මෙතන ටේප් පටියක පින්තූරයක් මම අරගෙන තියෙනවා. මෙතන මම අරගෙන තියෙන්නේ බිංදුවේ ඉඳන් 6 දක්වා විතරයි. ඒ අරගෙන තියෙන්නේ අඟල් පැත්ත. සෙන්ටිමීටර පැත්ත නෙවෙයි අඟල් පැත්ත තමයි මම මෙතනදී අරගෙන තියෙන්නේ. අඟල් කියන්නේ ලොකු ඉලක්කම් ටේප් එකේ ලොකු ඉලක්කම් ලියපු පැත්ත. එහෙම නැත්නම් බිංදුවේ ඉඳන් 60ට ලියලා තියෙන පැත්ත තමයි මම මෙතන පින්තූරයක් විදියට අරගෙන තියෙන්නේ. දැන් ඔයාලට පේනවා මෙතන පූර්ණ සංඛ්‍යා තියෙනවා. 0 1 2 3 4 5 6 කියලා පූර්ණ සංඛ්‍යා තියෙනවා. ඔන්නයි පූර්ණ සංඛ්‍යා අතර කාල, භාගය, තුන් කාල කියන ඒවා තියෙනවා. කාල, භාගය, තුන් කාල කියන ඒවා තියෙනවා. ඔන්න කාල, භාගය, තුන් කාල කියන ඒවා එකතු වෙලා තමයි මෙන්න මේ පූර්ණ සංඛ්‍යාවක් උනත් හැදෙන්නේ. පූර්ණ සංඛ්‍යාවක් උනත් හැදෙන්නේ මෙන්න මේ කාල, භාගය, තුන් කාල කියන මෙන්න මේ කොටස් එකතු වෙලා තමයි. හරිද? දැන් අපි බලමු මෙන්න මේ කාල, භාගය, තුන් කාල කියන ඒවා මේ පූර්ණ සංඛ්‍යා අතරේ කොයි තැන්වලද තියෙන්නේ කියලා. දැන් පේනවා මම බිංදුවේ ඉඳන් ගන්නම්. මේ තියෙන බිංදුවනේ. මේ තියෙන බිංදුව. අන්න එතන ඉඳන් බැලුවම අපිට පේනවා පාට පැටිග්ලම් වලින් රෝස පාට, කොළට රතු පාට පැටිග්ලම් වලින් ඉරි කෑලි 8ක් ඇඳලා තියෙනවා. මෙන්න මෙහෙම ඉරි කෑලි 8ක් ඇඳලා තියෙනවා පේනවා. ගණන් කරමු. මෙතන එක ඉරක් තියෙනවා. මෙතන දෙවෙනි ඉර, මෙතන තුන්වෙනි ඉර, මෙතන හතරවෙනි ඉර, මෙතන පස්වෙනි ඉර, මෙතන හයවෙනි ඉර, මෙතන හත්වෙනි ඉර, මෙතන අටවෙනි ඉර. ඒ කියන්නේ ටේප් පටියේ මේ එක කෙළවරක ඉඳන් අනිත් කෙළවර දක්වා සම්පූර්ණම දිගට ඇඳිච්ච ඉර තමයි අපි අටවෙනි ඉර කියලා ගන්නෙ. එතකොට මෙන්න මෙතන තියෙන ඒ ඉරි කෑලි අටම හැම පූර්ණ සංඛ්‍යාවක් ඉඳන් අනෙක් පූර්ණ සංඛ්‍යාව දක්වා යද්දී මෙන්න මේ ඉරි කෑලියට ඒ විදිහටම ඒ පාට වලින්ම තියෙනවා. හැම ඉලක්කමක් අතරම මේ ඉරි කෑලියට ඒ විදිහටම තියෙනවා. ටේප් පටියේ උනත් හැම පූර්ණ සංඛ්‍යාවක් පටන් ගන්න තැන ඉඳන් ඒ පූර්ණ සංඛ්‍යාව අවසාන වෙන තැන දක්වාම මේ ඉරි කෑලියට මේ විදිහටම තියෙනවා. මේ ඉරි කෑලි 8ට අපි කියන්නේ පොයින්ට් කියලා. පොයින්ට් කියලා තමයි අපි මේ ඉරි කෑලි 8ට කියන්නේ. පොයින්ට් 8ක්. එතකොට එක ඉරි කෑල්ලකට කියන්නේ අපි පොයින්ට් 1 කියලා. පොයින්ට් 1 කියලා. එතකොට මේක ගණන් කරොත් කොහොමද ගණන් කරන්නේ? පොයින්ට් 1, පොයින්ට් 2, පොයින්ට් 3, පොයින්ට් 4, පොයින්ට් 5, පොයින්ට් 6, පොයින්ට් 7, පොයින්ට් 8. එතකොට මෙන්න මේ පූර්ණ සංඛ්‍යාව ආරම්භයේ ඉඳන් ඒ පූර්ණ සංඛ්‍යාව අවසානයේ දක්වා එහෙම නැත්නම් පූර්ණ සංඛ්‍යාවක් අතර එක පූර්ණ සංඛ්‍යාවක් ඉඳන් අනෙක් පූර්ණ සංඛ්‍යාව අතර මෙන්න මෙහෙම ඉරි කෑලි 8ක් තියෙනවා. අන්න ඔය ඉරි කෑලි 8 අතරේ තමයි කාල, භාගය, තුන් කාල කියන ඒවා තියෙන්නේ.